පංචශීලයේ අපි රකින්නකොට සමානලට එක ක්‍රියාවෙන් රැකුණත් යටි සිතින් ඒක කඩවෙන්න පුළුවන්. ඔව්. ඒකේ අවම කරගන්න තමයි. මේ මහත්වෝ ක්‍රියාවෙන් රැකුණා කියන තැන චේතනාව සකස් වෙලා ක්‍රියාව සකස් වෙනවා. තේනද? පස්සපච්චය වේදනා. තේන පස්සේ සිද්ධ වෙලා අනිවාර්යයෙන්ම මහත්යා තුල චේතනාව සකස් වෙලා. චේතනාව සකස් වෙලා තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. තේන? චේතනාව සකස් නොවි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. තේනද? චේතනාව සකස් වෙන පස්සේ මහත්යා නිත්‍ය වශයෙන් ගත්තේ තමයි ඇලීම ගැටීම උපේක්ෂාව සකස් වෙන්නේ. ඔව් දැන් මුලින් සිතින් එන්න පුළුවන් දැන් සතෙක් ගත්තත් මදුරුවෙක් ගමුකෝ මදුරුව මරන්න හිත පහළ වෙනවා. මොකද ආයි ඒක ගැන හිතලා ඒක නොමරින්න. ඔව්. ඒ තුල මෙතනයි මහත්ය. එතනයි දැන් එතන චේතනාවක් සකස් වුණා. නමුත් මදුරුවා මැරුන්නේ මහත්යාට කියන සතිය පිහිටි. තේන සතිය කියන්නේ බොජ්ජංගය. බොජ්ජංග ධර්මය. තේනද? ඒතකොට මහත්ය අතන සකස් වුණා වූ අකුසලයේ මෙතනින් එතුණා වූ කුසලිතෙන් යටපත් වෙන්නේ. ඒව ගන්න එපා. ඒව ගත්තොත් මහත්ය ප්‍රශ්නයක් හැම වෙලාවෙම ওই නිසි අතීත පංච උපාදානස්කන්ධය කියලා යට කරනවා. තේනද? අතීත පංච උපාදානස්කන්ධය කියලා කොයි වෙලාවකත් අතීතයේ වුණා වූ මොන වැරද්දක්වත් හිතන්න යන්න එපා. හිතන මොහොතක් පාසා අපි නැවත සංස්කාර රැස් කරනවා. ඒ නිසා අතීතයේ මොන වැරද්දක් මතක් වුණා සිල්පද බිඳීමක් වුණත් ඒ මතක් වෙන මොහොතේම අනිත්‍යය කියලා දකින්න. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයාට මහත්යෝ සිල්පද රැකලා සෝවාන් වෙන්නත් පුළුවන්. දක්ෂයාට සිල්පද බිඳලා සෝවාන් වෙන්න පුළුවන්. මොකද සිල්පද රැකීම තුලින් රැස් වෙන සංස්කාරයක් සිල්පද බිඳීම තුලින් සකස් වෙන්නේ සංස්කාරය. මේ දෙකම සංස්කාර නිට්ටයද අනිත්‍යද? මෙන්න මේ අනිත්‍යභාවය අපිට අවබෝධ කරගන්න. ඒතකොට අඟුලිමාල මරණ 999ක් මරලා අර බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඒ සියලුම අතීත මේ ප්‍රාණඝාත අකුසල් එක ශ්‍රේණියෙන් අතීත පංච උපාදානස්කන්ධයක් ඇදී. නමුත් ඒවා විපාකෙට එනවා. තේරෙනවද? ඒක විපාකෙට එනවා. නමුත් විපාකෙට නෙමෙයි අපි බය වෙන්නේ. අපිට අවබෝධයයි අපි ශක්තිමත්. අවබෝධය ලැබුණාට පස්සේ ඕන විදියට මරුණායි කියන කාරණේ එයාට අදාළ නැහැ. මොකද එයා ධර්මයේ තුල ඉපදිලා තියෙනවා. තේන්න? ඒ නිසා වෙච්ච වැරදි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. හැබැයි වැරදි කරමින් ඒක දකින්න යන්න බෑ. එතන ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා නැවත වැරදි නොකරනවායි කියන තැන ඉඳන් වෙච්චා වූ වැරදි දකින්න මොනම හේතුවක් නිසාවත් හිතන්න එපා. හිතනවා කියන සංස්කාර රැස් වෙනවා. තේන? හිතනවා කියන සංස්කාර රැස් වෙන නිසා හිතන්නේ නැතුව හැම වෙලාවෙම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේම සිල් ගත්තයි ගියාද අම්මලා? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය සමාදන් වෙද්දී කාරණා 4ක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පළවෙනිව කියනවා ගෝපාල සීලය කියලා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය කියලා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්ම සීලය කියලා. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා ආර්ය සීලය කියලා. එතකොට මේ යමෙක් සීල් ගත්තාම මේ කාරණා 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතනින් බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ සීලය කියන එකත් එතනින් ගියාම ගෝපාල සීලය කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. තේරෙනවද? දැන් ගෝපාල සීලය කියන්නේ ගෝපාල කියන්නේ ගෝපල්ලා. ගෝපල්ලා මොකද කරන්නේ? එයා හැමදාම තමන්ගේ හරකුන්ට හොඳ තනබිම් කොහෙද කියා බල ඒ තනබිම් වලට හරක අරගෙන යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සිල් ගන්නවා. එයා බලනවා කොයි පන්සලද හොඳ කොයි පන්සලද හොඳට දාන තියෙන කොයි පන්සලද සැප පහසුකම් තියෙන කොයි පන්සලේද හොඳ හාමුදුරුවෝ බණ කියන්නේ කියලා මේ හොඳ තැන් හොයාගෙන යනවා. ගෝපල්ලා තමන්ගේ හරක් හොඳ තැන් හොයාගෙන යනවා වගේ එයා තමන් මේ සැපයි කියලා දකින්න තැන් හොයා යනවා කියන එක ගෝපාල සීලය බුදුරජාණන් වහන්සේට ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි එක තමයි නිගණ්ඨ සීලය. නිගණ්ඨ සීලය කියන්නේ නිගණ්ඨ කියන අය නිරතුරුවම එක වෘත රකින්න. දවසක් එයා බඩගින්නේ ඉන්නවා. දවසක් එයා වතුර බහැලා ඉන්නවා. දවසක් එයා නිර්වස්ත්‍රව ඉන්නවා. දවසක් එයා නොකා ඉන්නවා. මේ වගේ එක දෘෂ්ටීන් තුල ඉන්නවා. ඒ වගේ අපි සමහර අය සිල් ගත්තාට පස්සේ සිල් අරගෙන අපි එක දෘෂ්ටීන් තුල බැසගෙන ඉන්නවා. එක්ක නිර්මාංශ දෘෂ්ටිය, එක්ක මාංශ දෘෂ්ටිය, එක්ක මෛත්‍රී බෝධිසත්ව දෘෂ්ටිය, ඔයනි එක දෘෂ්ටීන් තුල බැහැගෙන ඉන්නවා මිසක් කවදාකවත් සීලයේ සැබෑර්ථයට යන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය. තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම සීලය කියලා. බ්‍රහ්මයා කියන්නේ කවුද? දැන් දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නේ රංචු වශයෙන්. තේරුණාද? දැන් මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්නේ කණ්ඩායම් වශයෙන් රංචු වශයෙන්. නමුත් කිසිම බ්‍රහ්ම ලෝකයක රූපාවචර අරූපාවචර අනාගාමී ඔය බ්‍රහ්මතල කිසිම එකක බ්‍රහ්මියෝ දෙන්නේ කවදාකවත් කතා කර නැහැ. බ්‍රහ්මියෝ දෙන්නේ එකට නැහැ. බ්‍රහ්මයා හැම වෙලාවෙම ඉන්නේ එකලාව තනියම. එක්කෝ එරමිනියා ගොතාගෙන ඉන්නවා, එක්කෝ සක්මන් කරගෙන ඉන්නවා. මේ දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල සතර අපායේ සත්වයා වගේ බ්‍රහ්මයා රංචු වශයෙන් කොතනකවත් නැහැ. ඇයි එහෙම නැත්තේ? බ්‍රහ්මයා කියන්නේ ධ්‍යාන සම්පත් තුල ඉන්න කෙනෙක්. තේරෙනවද? එයා පංච නීවරණ එයා තුල නැහැ. එයා ධ්‍යාන ශක්තියින් තුල ඉන්නේ. ඒ ධ්‍යාන ශක්තියින් තුල ඉන්න කෙනා කතා කර ඉන්නවද? එයා තනියම එකලාව ඉන්නේ. තේරෙනවද? දෙන්නේ බ්‍රහ්ම ලෝකේ කොතනකවත් එකට නැහැ. එතකොට බ්‍රහ්ම සීලය කියන්නේ අන්න එයා සිල් සමාදන් වෙලා පිරිසෙන් වෙන් වෙලා එකලාව තමන් සමාදන් වුණා වූ සීලය ආවර්ජනය කරනවා. නැත්නම් ඊට අදාළ බණක් භාවනාවක් කරනවා. තේරෙනවද? ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්ම සීලය කියලා.
එතකොට හතරවෙනිව කියනවා ආර්ය සීලය කියලා. ආර්ය සීලය කියන්නේ මොකද්ද? එයා බ්‍රහ්ම සීලය සමාදන් වෙලා එයා ඒ බ්‍රහ්ම සීලෙන් රැස් වෙන්නා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. ඒක ආර්ය සීලය. තේරෙනවද? දැන් අතන්දී බ්‍රහ්ම සීලයේදී ආ සංස්කාර අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. ඒක බ්‍රහ්ම සීලය. නමුත් මේ ආර්ය සීලය කියන්නේ ආ බ්‍රහ්ම සීලය තුල ජීවත් වෙමින් ඒ රැස් වුණා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. එතකොට දැන් සීලෙන් ලැබෙන සංස්කාර මොකද්ද? අපේ කීර්තිරාවේ පැතිරෙනවා. අපි ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා. එතනින් ගියාම සිහිමුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. මේ සංස්කාර හතර නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එයා සීල් සමාදන් වෙමින්, එයා සීලය තුල ආරක්ෂා වෙමින්, එයා ලැබෙන ජනප්‍රියත්වයට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා මම සක්විති රජ වෙලා හිටියා. මුළු ලෝකෙටම මගේ බලය කීර්තිය පැතුරුවා. ඒ කීර්තිය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එයා සක්‍රියා වෙලා හිටියා. මුළු දිව්‍ය තලයන්ටම එයාගේ කීර්තිය පැතුරුවා. ඒ කීර්තිය නිට්ටයද අනිත්‍යද? අන්න එයා නුවණින් දකිනවා. ආර්ය සීලය කියන්නේ ඒකයි. තේරෙනවද? එයා ඕනෙම කෙනෙක් ඉදිරියට නොබියව යනවා. එයා දකිනවා මම මේ මොහොතේ නොබියව ගියත් යම් දවසක සීලෙන් දුර්වල වුණොත් නොබියව යන්න පුළුවන්ද? අනිත්‍යයි. එයා දකිනවා සංසාරේ මං සිල්පද බිඳලා හිරගෙවල් වල වැටිලා දඬුවම් වැඩිලා සමාජයෙන් බිය වෙලා කොච්චරනම් ඉන්නේ නැද්ද? ඒ ලැබුවා වූ සංස්කාර නිට්ටයද අනිත්‍යද? අන්න ආර්ය සීලය කියන්නේ අර සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන සීලය. ඒ නිසා සීල් ගන්න අය නිරතුරුව දකින්න ඕනේ. ගෝපාල සීලයට යන්න එපා. හොඳ තැන් හොයා යන්න එපා. නිගණ්ඨ සීලයට යන්න එපා. එක එක වෘතයන් රකින්න එපා. මස්මාළු වෘතේ එහෙම නැත්නම් බෝධිසත්වයන් එක එක වෘතයන් තියෙනවා. ඔවට යන්න එපා. බ්‍රහ්ම සීලය තුල එකලාව තමන්ගේ කටයුත්ත කරන්න කරලා ආර්ය සීලයක් බවට ඒකපත් කරගන්න. හරි. සාමුණා කියනවා. සාමුණාගේ අහන තියෙනවා